අයිබෝන් හැමෝටම හයි හවයෝ නමට අයිබෝන් ප්‍රශ්න කානද ගයිස් මමද ගයිසන් ගර්ස් ප්‍රශ්න කාන්නද ඉත්සකි අපියම් ප්‍රශ්න තමා අපිට පෘතුවේන අභ්‍යවකාශයට ගිහිල්ලා මීට අවුරුදු මිලියන් බිලියන් ගානකට කලින් පෘත්විය තිබුණු විදිහ නිරීක්ෂණය කරගන්න පුළුවන්නේ දැන් තියෙන දක්ෂණත් එක පුළුවන් අපිට යම් දුරක්ෂ මගින් එතවට හිතන්නකෝ 1939 1945 වගේ කාලයක් ඇතුළේ තිබුණු දෙවනි ලෝක යුද්ධේ අපිට ඒ විදිහට නිරීක්ෂණය කරගන්න පුළුවන් තරමේ තාක්ෂණයක් තිබුණොත් කොහොමදේද නිකන් වල හිතලා බලන්න එක ඉමේජින් කරලා බලන්න එක එහෙම බැරි වෙන එක්කුත් නෑ නේද මේ අනාගතය යන විදියට දැන් අපි මේ ඉන්න තාක්ෂණත් එක්ක ඉස්සරහට කොහොම වේද කියන එක අපිට කියන්න බෑනේ ඒක අපිට කාලතරණය නොවුනත් ඒ හා සමාන අත්දැකීමක් ගන්න පුළුවන් එකකින් මොකද අපි අවකාශයට ගිහිල්ලා පසුගිය දේවල් ඒ කියන්නේ දැන් ග්‍රහලෝකයක් බැලුවොත් ඒක අපිට අවුරුදු මිලියන් බිලියන් ගානකට කලින් තිබුණ විදිහ තමයි දැන් පේන්නේ අර අයිසෙක් නිව්ටන් බ්‍රදර් අන්න එයා කියන්නේ එයාගේ තුන්වැනි නියමයෙන් සෑම ක්‍රියාවකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇති කියලා එක සාමාන්‍යයෙන් හරියට කිව්වොත් එහෙම සෑම ක්‍රියාවක් සඳහාම ස්කන්ධයෙන් සමාන වූ දිශාවෙන් වෙනස් වූ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත කියලා කියන්නේ ඒක අපි කෙටි කරලා ගත්තොත් සෑම ක්‍රියාවක් සඳහාම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත එතකොට මම අහන ප්‍රශ්නේ තමයි අතීතය අපිට ඒ විදිහට නිරීක්ෂණය කරගන්න පුළුවන් නම් අනාගතය ඇයි අපිට තවමත් නිරීක්ෂණය කරගන්න විදිහක් නැත්තේ අනාගතය නිරීක්ෂණය කරන්න කොහොමද අතීතය පුළුවන්න අනාගතය වැරියයි ඔච්චරයි එන හැමෝටම සුබ දවසක්